අවසරයි ගෞරවනීය අරිහතුන් වහන්සේ ඵල සමාපත්තිය යනු තමන් මේ මඟ එනම් ධර්මය අනුගමනය කිරීමෙන් ලබා ගන්නා වෙනස් తত্ত্বය තමන් තුළ පෙර තිබූ తত্ত্বය හා මඟ අනුගමනය කිරීමෙන් පසු තමා තුළ සිදුවී ඇති වෙනස නැවත ආවර්ජනය කිරීම නේද? එහෙමත් ඉතින් විග්‍රහයක් කරන්න පුළුවන්. නමුත් සංමාපත්ති කියන්නේ සං කියන්නේ රාගය දේශය මුහෙන් එකතු කරගන්න දේ. මා කියන්නේ මිදී නිදහස් වෙනවා. එතකොට රාගයෙන් මිදී, දේශයෙන් මිදී, මෝහයෙන් මිදී, රාගයෙන් තොර, දේශයෙන් තොර, මෝහයෙන් තොර ඵල සම්මාපත්තියක් ලබා ගැනීම තමයි සම්මාපත්ති. සම්මා ඥාන, සම්මා විමුක්ති. ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සංමා. එතකොට රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් මිදී නිදහස් වූ සමාධියක් සම්මා සමාධි. ඒක තමයි ඵල සමාපත්තිය. ධානයක් හෝ අභිඥා ලැබීම ඒක తాවකාලිකයි. ඒක බොහොම තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කිරීමක්. නමුත් මුල උදුරා දැමීමක් ඵල සම්මාපත්තියේදී වෙන්නේ. මුල කිව්වේ රාග මුල, දේශ මුල, මෝහ මුල අලුතෙන් සකස් නොකර මුල උදුරා දැමීමක් ඵල සම්මාපත්තියේදී ලැබෙන්නේ. නමුත් ධානවලදී අභිඥා ලැබදී කරන්නේ తాවකාලිකව යටපත් කිරීම. තදංගම වශයෙන් විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කිරීම. මේ ඵල සමාපත්තියේදී වෙන්නේ සමුච්ඡේද ප්‍රහාණය. උච්ඡේදනය කරනවා. මුල කපනවා. රාග මුල, දේශ මුල ඡේදනය කරනවා. උච්ඡේදන ප්‍රහාණයෙන් අර මුල කපලා අයින් කරනවා. කෙලෙස් අකුසල් මුල් තුන නැවත නූපදින විදිහට කපලා අයින් කිරීම තමයි ඵල සමාපත්තියේදී වෙන්නේ.